බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර කොච්චර ලස්සනයිද කියනවනම් මේ ලෝකේ යම්තාක් 이르දිමතුන් ඇද්ද ඒ සියලු 이르දිමතුන් එකතු වෙලා බුදු සිරුර මැව්වොත් ඒ බුදු සිරුර සැබෑ සම්බුදු සිරුරට සමාන වෙන්නේ නැහැ කියනවා. ඒ උතුම් බුදු සිරුර සැබෑ සම්බුදු සිරුරට සමාන වෙන්නේ නැහැ. හේතුව මේ ලෝකේ සියලු 이르දිමතුන්ටවත් බුදුරජාණන් වහන්සේගේ සිරුර ඒ විදිහට මවන්න බෑ. තව තියෙනවා මේ ලෝකේ යම්තාක් මූර්ති අඹන අය, පිළිම හදන අය, මේ තුන් ලෝකෙම පිළිම අඹන අය වැඩි ඕනේ විස්කම් දිව්‍ය පුත්‍රයා පවා සියලු දෙනා එකතු වෙලා එක බුදු පිළිමයක් ඇඹුවොත් ඒ බුදු පිළිමේ බුදුරජාණන් වහන්සේට සමාන වෙන්නේ නැහැ. ඒතර ඔබ අහලා ඇති මාරයා බුදු සිරුර මැව්වා, මහා කාල නාගරාජයා බුදු සිරුර මැව්වා කියලා කියන්නේ මෙහෙම. ඔන්න අපි කෙනෙක්ගේ රූපයක් හිතේ මතක තියාගන්නවා. මතක තියාගෙන පින්වතුනි ඒක අඳිනවා. එතකොට එයා වගේම කියලා අපි කියනවා. නමුත් ඇත්තටම එයා වගේම ඇඳට එයා ඇඳේ එයාගේ මතකයේ තිබ්බ විදිහට. සාමාන්‍ය කෙනෙක්ගේ රූපයක් කෙනෙකුට මතක තියාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ රෝම කූපයක් ගානේ තියෙන පුණ්‍ය මහිමෙන් හැදිච්ච සොඳුරු බව මේ ලෝකේ කිසි කෙනෙකුට මතක තියාගන්න බෑ. මතක තියාගන්න බෑ. දැන් මම බැලුවා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර වැඩිපුරම වර්ණනා කරලා තියෙන්නේ යශෝදරා උත්තමාවිය. ඉතින් එතුමිය බුදුරජාණන් වහන්සේගේ සිරුර ගැන කියපු නරසිය ගාථා බලනකොට යශෝදරා උත්තමාවිය දැකලා තියෙන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් කොටසයි. 80ක් අනුව්‍යංජන තියෙනවා. ඒ 80ක් අනුව්‍යංජන වලිමුත් කොටසයි යශෝදරාව අවුරුදු 13ක් තමන්ගේ ළඟ හිටපු ස්වාමියාගේ ශරීරේ ඒ මහා පුරුෂ ලක්ෂණ දැකලා තියෙන්නේ. එතකොට යශෝදරාවටවත් දකින්න බැරි, ඒක දැකලා මතක තියාගන්න බැරි වුණා නම් අනිත් අය ගැන කවර කතාවද? ඒ නිසාම ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක්ගේ සිරුර තවත් කෙනෙකුට වර්ණනා කළ නොහැකි නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙනෙන මහා පුරුෂ ලක්ෂණ 32ක් වදාලා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර බුදුරජාණන් වහන්සේ දකින්නකොටම පින්වත්නි දුක් දුරු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය මහිමයක්. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙකුට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දැක ගන්න ලැබෙනවා කියලා යමක් ඇද්ද? ඒක පරම දුර්ලභ ලාභයක් කියලා. පරම දුර්ලභ ලාභයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාලා. තව විශේෂ කාරණාවක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත ඒ සම්බුදු සිරුර දැක ගන්න එක ක්‍රමයක් තියෙනවා. එකම එක ක්‍රමයක් තියෙනවා. දැන් ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. ඒක හැබැයි ඒ වාසනාව සාමාන්‍ය මිනිසයාට නැහැ. මහා බල සම්පන්න දිව්‍යවරුන්ට, බල සම්පන්න බ්‍රහ්මයන්ට, 이르දිමත් මිනිසුන්ට බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර තියෙන තැනක් තියෙනවා. මැවිලා කොහෙද? මේ උතුම් ස්වර්ණමාලී සෑරජානන් වහන්සේ තුළ